Sikai monthly special. Monthly special. ඉසරේ නම් ගොවි සමිතියේ සභාපතිකමට මාරු යුද්ධයක් තියෙ වගේනේ. අර මොකෝ? ඒ සඳකල මුදලාලි තිල්ලන මේ ඉසරේ. උන්ට පිස්සුද බා? දැන් පාර්ලිමේන්තුවට ඉල්ලුවා ඒක පරාදයි. සභාවට ඉල්ලුවා ඒකත් පරාදයි. දැන් මේ ගොවි සමිතිය අසලින් ගන්න හදන්නේ. ඔය බං ඔය බලේ ඉඳලා ඇඟට හුරු වෙච්ච කාට බලේ නැතුව දොට්ට පිටටවත් යන්න බැරි ප්‍රශ්නේ නේ ඔය තියෙන්නේ. මුකුත්ම නැත්තම් මරණාධාර සමිතියේ සභාපතිකම හරි කමන්නේ. නැතුව නිින්ද යන්නේ. එතකොට ඔබටත් එහෙම වෙයිද? මට මොකද්ද? ඒද? ඔබනේ අපේ ගොවි සමිතියේ සභාපති. ලබ්බ තමයි. මම මොකෝ ඉල්ලලා ගත්තු එකක්ද? උඹලා ඔය බලෙම මගේ ඇඟේ ගහලා තියෙනව මිස. ඕක නැතුව මට නිින්ද යන්නේ නැහැ නෙවෙයි. ඕක තියාගෙන මට නිින්ද යන්නේ නැහැ. අයියා කොබෝලාගේ වතුර ප්‍රශ්නයි, පෝර ප්‍රශ්නයි, පණු ප්‍රශ්නයි, වල් ප්‍රශ්නයි. ඔය හැම මගුලටම උඩ පාද දුවන්න ඕන මමනේ. බොලට මට්ටු වෙන්නේ නැත්නම් ඔය සඳකලුමට ඔය සභාපතිකම දීලා දාන්න තියෙන්නේ. බොලාට කොහොම කරයිද බලන්න. කොරයි මේන් කියලාම. ඔය කාලයක් සභාවේ සභාපතිලා ඉඳගෙන ගමටම කරේ ඉහින් කණෙන් බේරෙන්න. කරගත්ත ඌට පරම්පරා 7-8ක් ගොඩ යන්න. දැන් මගුලක් කියවන්නේ. එදා. දැන් එතකොට මුදලාලි පාර්ලිමේන්තුවේ ඇමතිකමට වඩා ගොවි සමිතියේ සභාපතිකම ලොකුයිද? හරි දන්නේ නැතිකමට ඇහුවේ. හරි දැන් එහෙනම් මේක කියන්නකෝ. ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට වඩා ගොවි සමිතියේ සභාපතිකම ලොකුයිද? හරි. සෝරි මට තේරුණා. තේරුණා? මොකක්ද තේරුනේ? නෑ ගොවි සමිතියේ සභාපතිකම ලොකු ඇති. නැත්තම් ඉතින් ඔය සරම පස්සේ පැත්තේ ගහගෙන කකුල් දෙක ගෙවෙනකන් කල්පනා කර ඇවිදින්න දෙයක් නෑනේ. ලොකු ඇති. ලොකු ඇති මිකක්. ගොනෝ මේ ඒ මුකුත් නෙවෙයි. මේ පාර ඡන්දේ පෙරදිලා අර තිබිච්ච අට්ටම් පට්ටම් ටික ඔක්කොම ගැලවිලා පුස් ගාලා හුලංගේ මොකක්ද එක වගේ වුණානේ. ඒකයි ඔය මොකක් හරි අටපට්ටමක් කෙල්ල ගන්න try කරන්නේ. නැත්තම් මේක මේ ඉහ ගහලා ඉන්න බෑනේ බං. අපිටත් ගැම්මක් නෑනේ. එහෙනම් ඉතින් අර මුදලාලි හාමිනේගේ මහිලා සමිතියේ සභාපතිකම ඉල්ලගත්තා නම් ඉවරයිනේ. ඒකේ සභාපති මුදලාලි හාමිනේනේ. නිතක ඉතින් මොකක් පිරිමි කෝකට ඔට්ටු වෙන්නේ නැහැ. මුදලාලි හාමිනේත් ඉතින් සුවද පරිත්‍යාගයක් කරන්න කැමති වෙන එකකුත් නැහැ. මට කියලා හොක්ක තලා ගන්න නැතුව ලකාගේ වියට ගිහින් කියපන් ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. සයන්. මම මොකටද බොලයි මුදලාලිගේ හම්බෙන්න එන්නේ? මොකටද බා? මේ පාර ගොවි සමිතියේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න බා කියලා තුවක්කුව පෙන්නලා බය කරනවා හිතේ. ඉතින් මං ඇවිල්ලා ඔය තුවක්කුව බලලා බය වෙනවට වඩා උඹලා මුදලාලි මෙහෙට ඇවිල්ලා ඔය තුවක්කුව පෙන්නලා බය කරා නම් ඊට වඩා ත්‍රාසජනකයිනේ. බෑනේ. නෝන්ඩු වෙනෝනේ. ඡන්දේ පරාද වුණාට පස්සේ එම්මෙන් ගාන් ඉඳ පිස්තෝල ඔක්කොම බාර දෙන්න උනානේ. වටේ හිටපු බොඩි ගාඩ්ලා මජ් ගාඩ්ලා චැසි ගාඩ්ලා උනුත් ඔක්කොම යන්න ගියා. දැන් ඉතින් කෝකටත් අයිරලා ඉස්රායින් පස්සෙන් ඉන්න අපි දෙන්න තමයි. හරි එතකොට දැන් බොලයි මුදලාලි කොහොමද මාව බය කරන්නේ? ඊට පස්සේ ඉතින් බැරි මෙතන සල්ලි දීලා ඉලව් බය කරන තුවක්කුවක් ගෙනාවා. දැන් ඉතින් බය කරන්න ඕනේ එක්ක ඉන්නවනම් ඕක පෙන්නලා තමයි බය කරන්නේ. හැබැයි ක්‍රමයට. මොකද්ද ක්‍රමේ? ඒකට උඹලා ඊටමෙන් යන්නේ නැහැ. ගා බේටමෙන් ගිහලා කොහමද අපි ඉන්නේ කොහෙද එතකොට? උඹට සිංහල තේරෙන්නේ නැද්ද? සිකාගෙන තුවක්කුව ගෙනෙන් මොන? ගිය සුමානේ නාව අලුත් තුවක්කුව ගෙනෙන්. අර පොල් කෑල්ලට පයින් රිලව් බයි කරන්න ගෙනාවු එකද? රිලව්ට නෙමියකෝ ඕන එකට තියන්න පුළුවන් තුවක්කුව එක. කොට බැයිනම් මං ගිහින් අරන් එන්න.
කලබල කරන්න නැතුව ඉන්න කොහොමුණ්ඩකෝ. මේ මෙතන මිනිහක් මැරෙන්න කලින් මෙන්න මේ මුදලාලි කියන දෙයට කැමතිලා ඔන්නක දීලා දාහම. එහෙම කැමතිලා ඕනකට කැම ඕන මට වැඩි කරලා දාන්න කියලා. අනේ බං මෙන්න මූ කියන එකට කැමති වෙයම් බං. නැත්තම් උඹට වෙඩි තියන තෝක කොහෙන් හොයන්නේ අපි? ඔය ගිය ඇතුලේ තියෙන රිලව් බයි කරගෙන ආපු තුවක්කුවක්. අනේ මූ කියන එකට කැමති යන් ගොයියෝ. අනේ මේ ඉතින් වදින්නම් කැමති යන්කෝ. ඈ? ඒක තමයි ක්‍රමේ. බැරි වුණොත් කාමරයට ගිහිල්ලා අර රිලව් බයි කරන තුවක්කුව අරන් එනවා. ඒකේ බටේ උළුවස පනිනවත් එකම මුදලාලි හාමිනේ ඇවිල්ලා තුවක්කුව උදුරගෙන ඉලා එම කාමරේ හංගන. ඊට පස්සේ ඉතින් තුවක්කුවක් තියනවා කියලා තමයි අර හිතන්නේ. ඉතින් බටේ දැක්කනේ. ඊට පස්සේ ඉතින් බය වෙන්න ඕන එක බය වෙනවා. අරත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ තිබ්බහම අන්න අරේ වදින්නේ. හරි හරි. ඔබලා ගිහින් කියහලකෝ මුදලාලිට මං එන්නම් කිව්වයි කියලා. මේ හැබැයි ඉතින් අපි එන්නේ තුවක්කුව අරන් තමයි හොඳ. හරි. ඒ වැවිල්ල මේ රිලව් බය කරන්න ගෙන ආපු සෙල්ලම් තුවක්කුව නෙවෙයි. මගා හානි කරන්න එන වල්ලූරන්න තියන්න දීපු ලයිසන් තුවක්කුව. කමක් නැහැනේ. Hey! මේ දේ ටික බීලා ඵලයල්ලා. කවන්නේ පරක් වුණා. දැන් ගිහිල්ලාම බොනවා. එන්න. කන්දියාපෝ සොකි දෙන්න ගිහින් කරලා ඇවිල්ලා තියෙන විලිලැජ්ජ නැති වැඩේ. සොකුව එහෙට ඇරියව ඌව බය කරලා මෙහාට එන්න කියන්නේ කියලා. ඌට බය නැත සොකි දෙන්න මෙහාට ආවා. බය වෙන්නේ නැතුව කොහොමද මුදලාලි? ඌ ගාව තියෙන්නේ මේ අපි ගාව තියෙනවා වගේ රිලව් බය කරන්න තියෙන හුචක්කුවක් නෙනේ. ඌ ගාව තියෙන්නේ ඌරන්ට වෙඩි තියෙන ලයිසන් තුවක්කුවක්. උඹ මොකටද ඒකට බය වුණේ මීමින්න වගේ ඉඳගෙන? මූණන්ට තව කමක්වත් නැහැ. නැති මුදලාලි ඌත් මුදලාලි වගේ ඉරදියා බලාගෙන හඳර වෙඩි දින જાතිය ඩයල් එකක්ද දන්නේ නැහනේ. ඒකයි මූ බය වෙන්නේ නැත්තේ. මට තියෙන එක මූට වැදුණා. ඒ වැඩක් නැහැ. කොහමද සොකි දෙන්න මට ඕන දෙයක් කරලා ආවේ නැහනේ. මූට ඕන දේවල් කරන්න ගිහලා අපිට ඕන නැති දෙයක් වුණා නා. බොරදෙන මොනවද මට ඕරෙන් කුටු කුටු ගන්නනේ? නෑ මුදලාලි අර ඒ කාලේ අර බොඩි ගාඩ්ලා සෙට් එක හිටියානේ. උන් යවල බැරි වේද ලකා ගොයිය පොඩ්ඩක් බය කරන්න. එන පාතාලේ සෙට් එකක් නේ හිටියේ නේ. කවුද අර බූරු පියල්ලා වැවැලි සඳලා කාණු සුද්දලා වගේ උන්ද? පිස්සුද බං? උන් මගේ ගාඩ් එකේ ඉඳලා නෑ මගේ ගාඩ් එකෙන් උන් ඉඳලා තියෙන්නේ. උන් එක එකව දැන් අල්ලලා හිරේ දානවලු. උන් දැන් ඉන්නේ කාවත් බය කරන්නේ උන් හොඳටම බය වෙලා දැන් ඉන්නේ. එහෙනම් ඉතින් ඔය ඉලව් සභාපතිකම අල්ලලා දාන්න මුදලාලි. මුදලාලිට ඔයිට වඩා දේවල් තියලත් ඉතින් මේ ගමන රටට කරපු දෙයක් නැහැනේ. මේ බලන්න මුදලාලි මූ කියන කතාව. ගොනෝ ඒව ගන්න මේ ගමට රටට කරන්න නෙවෙයි. Tamanටයි තමන්ගේ වටේ ඉන්න උන්ට කරන්නයි අනිත් උන්ට වඩා අඩියක් දෙකක් උඩින් යන්නයි බං. කොහෙද බොලාලට තේරෙනවයි බං ඕවා. ආයිබෝවන් ප්‍රදේශවාසී ගොවීතවතුනි ඉදිරි ඛණ්ඩයේ වැඩ කටයුතු සැලසුම් කර ගැනීම සහ ගොවි සමිතියේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ මැතිවරණය හෙට සවස 5ට සුපුරුදු ස්ථානයේදීම පැවැත්වේ. මේ සඳහා සමාජිකයන් සියලු දෙනාගේම පැමිණීම උල්ලංඝනය කර අවලංගු කරන අතර ඒ මොකද බං ඒ කිව්වේ? ටිකක් බර වචනයක් දෙයක් දැම්මට පස්සේ තමයි බං අපේ උගත්කම තේරෙන්නේ. ඒ වුණාට බං බෙතන්ට ගැලපෙන වචන දෙයක් නෙමෙයිනේ කිව්වේ. සියලු දෙනාම පැමිණීම බලාපොරොත්තු වෙනා කියන ඔබ උල්ලංඝනය කර අවලංගු කරනවා කිව්වේ. ඔව්. තින්යකෝ එහෙනම් පොඩ්ඩක්වත් ගැලපෙන්නෙත් නැහැ. කිසි තේරුමකුත් නැහැ නේ බං.
ගැලපීමයි තේරුමක් ඕනේ නෑනේ බං. ටිකක් අර බරගතිය තිබ්බාම හරි. හැබැයි ඒක ඔබට තේරෙන්නේ නැත්නම් ඒ උඹේ නුගත්කම. පොඩක් ඉඳන්කො මම මේ කියලා ඉවරනකම්. සියලු දෙනාගේම පැමිණීම උල්ලංඝනය කර අවලංගු කරන අතර නොපැමිණෙන සමාජිකයින් සංගමය අත්තර ගියාසේ සලකනු ලැබේ. ඒ කියන්නේ ගොවි සමිතියේ ඡන්දෙ හෙට කරන දෙයක් අද කරන්න ඕන. මේ මොන ඡන්දද මුදලාලි? මේ වගේ ඡන්දද අපි කළේ? මේ පාරත් අපි හොඳ දහම් ගැටයක් ගහලා දාමු. මුන්ටම බදු ගහලා ආණ්ඩුවෙන් දෙන පෝර ටික අපේ අතින් පයින් දෙන වගේ අපි උත්සාහය තියලා දීලාම්. අපි වෙන්නත් එහෙමනේ කරේ. දැන් ඉව කරන්න බෑ බං. එහෙම හරියන්නේ නෑ මුදලාලි. අපි රුපියල් 1000 ගානේ ගෙන්ගෙට ගිහිල්ලා බෙදා දෙමු. රුපියල් 1000න් මොනව කරන්නද බං? ඒක ඉදර ගිහලා බිස්කට් එකක් කාලා තේ වතුර ටිකක් බිව්වම ඒකනු 500ක් ඉවරයි. ලබන කන්නේ මුළු ගමටම යූරියා පෝර මගේ ගානේ. ඔන්න ගැටේ. එම ගැට නම් ඉතින් අපි ගිය පාරත් කොච්චර නම් ගැහුවද? අන්තිමට ඉතින් අපිටමනේ ගැටේ වැටුනේ. මේ පාරත් ඔය අපෙන්ම ආධාර අරගෙන ලකා ගොයියටම ඡන්ද දුන්නු. ඒ ලකා ගොයියා ආවොත් නේ ඡන්දෙට. අද රැයට ලෑස්ති වෙලා දෙන්න ලකා ගොයියා උස්සන්න. අපි දෙන්න විතරක්? තොපි දෙන්නා විතරක් යවලා ඔය කරන් ආවේ මාත් යනවා යන්න. මන්නම් කියන්නේ මුදලාලි අපි තුන් දෙනාත් මදි. පේන්නද ලකා ගොයියාගේ සයිස් එක? කිලෝ 500ක් විතර ඇතිද? අපි තව 3 දෙනෙක් විතර එක්කන් ගා. යකෝ අපි මේ යන්න හදන්නේ දුරුත පෙරහැර ලීකෙලි නටන්න නෙමෙයි. හොරකමකට. එච්චර කට්ටිය සම්මාදම් කරගෙන යන්න ලෑස්ති වෙන්න. හරි ඉස්සුවයි කියමුකෝ. උස්සලා. උස්සලා ගොවි සමිතිය ඡන්දෙ ඉවරනකම් තියාගෙන ඉන්න. කරේම කවුද යකෝ කරේ තියන් ඉන්නවා කිව්වේ? ඒ දැන් උස්සනවා කිව්වේ? උස්සනවා කියනකොට බොහෝ අපි දෙන්නා වගේ. ඔබේ ව්‍යාපාරයටත් හිතට වදින මතක හිටින ආකර්ශනීය වීඩියෝවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම සනිටි ක්‍රියේෂන් අමතන්න. ඕනෑම මාදුලියක නිර්මාණ අවශ්‍යතාවයන් 12 වසරක නිර්මාණශීලී පළපුරුද්ද සහ අත්දැකීම් සමගින් ඔබට ආකර්ශනීය ලෙස නිර්මාණය කර දෙන්නට සනිටි ක්‍රියේෂන් සූදානම්. අමතන්න 0777 37 36 35 සනිටි ක්‍රියේෂන්. මතක හිටින්න හිතට වදින්න. මුදලාලිගේ වැඩේ හොන්තටම වැඩ කරලා තියෙන මුදලාලියේ මේ පාරන ලකා ගොයියට එක්ක ඡන්දයක් හම්බ වෙන්නේ නැහැ වොම් බලන්නකෝ. අපේ මුදලාලි තමයි මේ පාර උඩින්ම දිනන්නේ. ජය වේවා. ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. ඌ මනේ තාම ඇවිල්ලා නැහැ නේ බං. මේ ඊයේ සාන්ත ගම්මට එලස් කරන්න ගියා නේද බං? නැතු ඊයේ මාත් එක්කනේ ගියේ. එනවුස් කරපු එක නෙමෙයි මාමේ. ලකා ගොයියක් තාම නැහැනේ. බෙන්ඩ බලන් ඉන්න සභාපති නම් දෙන්න ඇවිල්ලා. අද සභාපතිවත් වෙන ගලම ඊට සභාපතියෙක් මේක කළාද කොහෙද? කොහේ නොදන්න සුදුත් තැනගෙන මල් හොල්මන වගේ. සුදු ඇඳගෙන බං හොරකම් කළා පුරුදු. ඒකයි ඔය හිටපු සභාපතියෙක් මේක කරේ අපි කියලා මුන් දන්නේ නැහනේ නේ. මුදලාලි මේ කොහොමද මේන්නේ? මේ උඹලා සාන්තිය දැක්කද?
ඇයි සාන්තය බ්ලැග බස්සලගේ එනවස් කල්ලි වෙරලා හරි බං ඒ ඊයේ හැන්දෑවෙනේ ඒ කොල්ල ඇවිල්ලි වෙලා උට මාන්සී කියලා මාත් එක්ක පොඩ්ඩක් සප්පායනොත් උනා. ඒකෙන් ඉඳින් පොඩ්ඩක් මුට රෑ වුණා. ඒ පාර ඔන්න උඩහින් බල්ල පුරන සද්ද ඇවිල්ලා මූ ගෙදර ගියේ නෑ අලිය මුඩිච්චි වෙයි කියන බයට. මූ අපේ ගෙදර මිස් තොප්පුවේ බූරු ඇඳේ නිදාගත්තා. මං උදේ පාන්දර බලද්දි මූ පොරවගෙන හිටපු රෙද්ද පිටින්ම නෑ. මං ඒ පාර මූගේ ගෙදර ගිහින් බැලුවා. මූ ගෙදර ගිහිල්ලත් නෑ. ඒ කියන්නේ ලකා කියලා උස්සලා තියන්නේ අපි සාන්තයවද? දෙන්න විතරක් ගියොත් වැඩේ අනාගනේ කියලා මුදලාලිත් ආවනේ. දැන් ඉතින් කොහොම ඡන්දයක් තියන්නේ? සාන්තයන් මේකේ ප්‍රධාන සංවිධායක. ඌ විතරනේ නැත්තේ අනිත් කට්ටිය ඔක්කොම ඉන්නවානේ. ඒකනේ. බැරි වෙලා සාන්තේ කවුරු රුස්සලා නම් මෙහෙමයි මට නම් ඔය සභාපතිකම් ගන්නම්ම නම් තනතුරු වලින් වැඩක් නැහැ. හරිද? එහෙනම් තියෙන ඡන්දයක් විජහට තියලා කට්ටියත් එක්කම සාන්තය හොයන්න යමල්ලා. ඈ ඡන්ද තියමු ටක් ගාලා. හා. වඩිය. පලයව තොපි දෙන්නේ නැත්නම් මම ඔය පලයව වෙන්න. එක කෙල්ලෙපා. හරි කතාවක් නේ මුදලාලි. මුදලාලි කියන්නේ. මුදලාලි ඡන්දේ පරා දුන්නා කියලා අපි මක්ක කරන්නේ. අපිත් කරන්න පුළුවන් හැමදේම කරානේ. නේ බං. මොන දේ කරත් තොපි දෙන්න දීලත් නෑනේ මට ඡන්දේ. මුදලාලි කොහොමද එහෙම කියන්නේ? කියන්න දෙයක් නෑනේ අකෝ. අඩු ගානේ තොපි දෙන්නත් මට ඡන්දේ දුන්නා නම් මගේ ඡන්දෙත් එක මට ඡන්ද 3ක් වැටෙන්න ඕන. කොහොමද එක ඡන්දයක් විතර තිබුණේ? එහෙනම් ඒක මගේ එක වෙන්නේ නැති. එහෙනම් ඒක මගේ. ඒතර බොලා කියන්නේ මම ඡන්ද දුන්නේ ලකා ගොවියට කියලාද? ඇත්තම කිව්වොත් මුදලාලි අපි ඊයේ සල්ලි බෙදුවායින් පස්සේ ගමේ ගොයියෝ ඔක්කොම ලකා ගොයියලා ගෙදර ගිහින් තිබ්බොයි කියලාම කියන්න. සෙනග පිරලා ඉන්නේ මොකද කියලා බලන්න අපිත් ගියා ඒ පැත්තට. කකා ගොල්ලෝ කකා ගොල්ලෝ කකා ගොල්ලෝ කකා ගොල්ලෝ කකා ගොල්ලෝ උඹලා කියන්න දෙයක් නැහැ මට වැඩේ ආරංචි. ඉතින් බං මොකද්ද අපි ඒකට කරන්නේ? මෙහෙම නේ බං. දැන් සඳකලුම් මුදලාලි උඹලට ඊළඟ කන්නේට යූරියා ගහන්න ආධාර දෙනව නම් උඹලේ සල්ලි වලින් යූරියක් ගහගනින්න. උඹලා මුදලාලිට ඡන්දෙත් දීපල්ලා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරි යූරියා එක ගහගනින්න. ඉතින් බං අපි කොහොමද යූරියා ගහනවනේ? මොකද්ද ඔගේ හරි එක කියන්නේ? හරි එකයි කියන්නේ බං CIC විබෙල්සෝල් යූරියා එකට. දැන් උඹලා නිකම්ම නිකන් යූරියා ගහද්දී අක්කරයට කිලෝ 50ක් විතර ගහනවනේ. මං CIC විබෙල්සෝල් යූරියා ගහන්නේ අක්කරයටම කිලෝ 30යි. ඒකත් දැන් ඔය නිකම්ම නිකන් යූරියා ගැහුවාම සතියක් දවස් 10ක් නේ බං ගොයමඩ පෝෂණය හම්බ වෙන්නේ. CIC විබෙල්සෝල් ගැහුවාම එහෙම නෙවෙයි. දවස් 20ක් 30ක් විතර යනකම් ගොයමඩ පෝෂණය හම්බ වෙනවා. ඉතින් මං කොච්චරවත් ගොයම හැදෙනවා. ඉතින් බං එහෙම බැලුවාම යූරියා වලට යන වියදමත් උඹලට වඩා මට ඉතුරුයි. අස්වැන්නත් උඹලට වඩා මට වැඩි. ඈ මේ ගෙයි තියන්නත් ඉඩ නැතුව මේ එළිය තියලා තියන්නේ. ඕම් රහස. නේ තියන්නේ CIC විබෙල්සෝල්. වීවගාවට පෙරලිකාර වෙනසක් සම්ප්‍රදායික යූරියා වෙනුවට වැඩි කාර්යක්ෂමතාවයක් සහිත විබසෝල් සත්කාර යූරියා දැන් CIC කෘෂි ව්‍යාපාර වෙතින් දැයේ ගොවි ජනතාව අතට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන නයිට්‍රීකරණ නිෂේධක ක්‍රියාවලිය සහිත නිසා යූරියාවල කාර්යක්ෂමතාවය වැඩි වී ඇති අතර සාමාන්‍ය යූරියා කිලෝ 50ක් වෙනුවට විබසෝල් යූරියා කිලෝ 30ක් වගාවට භාවිතා කර යූරියා සඳහා වැයවන වියදමද අඩු කරගත හැකි වේ. පරිසර හිතකාමී විබසෝල් සත්කාරක යූරියා භාවිතා කර ශ්‍රී ලංකාවේ ගොවිබිම් ආරක්ෂා කර ගනිමින් තිරසාර වී වගාවක් සඳහා ඔබත් එක්වන්න. ඒ වුණාට අපි හිතුවේ නෑනේ මුදලාලි. මේ ගමේ උන් මුදලාලිට ඔය වගේ කැත වැඩක් කරයි කියලා. දැන් මෙහෙමනේ මුදලාලි. මුදලාලි සල්ලි දුන්නේ මේ කන්නේට විතරයිනේ. ලකා ගොයිය යූරියා රහස කියලා දුන්නේ මුළු ජීවිත කාලෙටමනේ.
ඒක නිසා ඉතින් ගමේ ගොයියෝ ඔක්කොම ලකා ගොයියට ඡන්ද දෙන්නේ නැති. බුලා දෙන්න. අපි දෙන්නත් එතන හිටියනේ මුදලාලි. ඉතින් අපි දෙන්නටත් ඉබේටම ලකා ගොයියට ඡන්ද දෙන්නේ නැති. එහෙනම් බුලා දෙන්නත් උගේ පස්සෙම වල එන්න බා මගේ පස්සෙන්. මුදලාලි. 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 මුදලාලි මම පොඩ්ඩක් ඉන්නකෝ. දැන් එතකොට සාන්තයා ඌට මොකද කරන්නේ? උඹලා ඌට මුකුත් කරන්න දෙයක් නෑ. දැන් ඌ තමයි උඹලට මොන හරි කරන්න යන්නේ. සාන්ත හෙන දවසකින් ඉන්නේ බන් දැක්කේ. පස්සේ කතා කරමු. එන්න. ලකා ගොයියත් ඇවිල්ලානේ. ගමම එක ගිහලා පොලුත් අරගෙන. මේ මොකෝ මේ? අනේවන් සාන්ත මම මේ කිසි එකක් දන්නේ නැහැ බං. මෙන්න නාකිය තමයි අපි මේකට ඇදලා ගත්තේ. මේ එනකොට හරියන්නේ නැහැ සබෝ. දුවපන්. දුවපන් මුදලාලි දුවපන්.